ගමරාලගේ දුම් කරවල. ඔන්න එකෝමත් එක කාලෙක ඈත ලස්සන ගමක ගමරාල කෙනෙක් ජීවත් වුණා. ඉතින් මේ ගමරාල හරිම කම්මැලියෙක්. කිසිම වැඩක් පොලක් කරන්නේ නැතුව හාමිනේ උයලා දෙන දෙයක් හොඳට කාලා වැටුණ තැන නිදාගන්න එක තමයි ගමරාල හැමදාම කළේ. දවසක් මෙහෙම ඉන්නකොට ගමරාලට දුම්කරවල එක්ක බත් කන්න ආසාවක් එනවා. ගමරාල හාමිනේට කතා කරලා මෙහෙම කියනවා. හාමිනේ මම විගහින් කඩමණ්ඩියට ගිහින් එන්නම්කෝ. හොඳ දුම්කරවල කෑල්ලක් හොයාගන්න ඕන. හොඳ දුම්කරවල කෑල්ලක් හොයාගත්තොත් අද නම් බත් මරන්න පුළුවනි. ගමරාල ගමේ තිබුණ හැම කඩයකටම ගියත් ඒ එකකවත් දුම්කරවල නම් තිබුණේ නෑ. ගමරාල ආපහු කනත්තල්ලෙන් ගෙදරට ආවා. ගෙදර පිළිකන්නේ ඉඳගෙන කල්පනා කර කර ඉන්නකොට ගමරාලට හොඳ අදහසක් පහළ වෙනවා. ගමේ වැවට ගිහින් මාළුවෙක් දෙන්නෙක් අල්ලගත්තා නම් දුම්කරවල ටිකක් මටම හදාගන්න පුළුවන්. ඒත් මේ මාළු ඇල්ලුවාම වේලගන්න දුම්මැස්සකුත් එපැයි. ගමරාල කඩිමුඩියේම දුම්මැස්සක් හදන්න පටන් ගත්තා. ගමරාල ගෙදර වහලේ ගන්නලා තිබුණු බිලිපිත්තත් අරගෙන වැවට යන්න පිටත් වුණා. වැව ගමරාලගේ ගෙවල් ළඟම තිබුණ හින්දා මේ කම්මැලි ගමරාලට ඒක නම් පහසුවක් වුණා. වැව ළඟට ගිය ගමරාල මෙහෙම කල්පනා කරා. මේ ඔරුවෙන් ගඟ මැදට ගියා නම් මට මාළු ඕන තරම් අල්ලගන්න පුළුවන්. ඒත් දැන් නම් මත්දාන වැඩි. මේ අව්වේ ඔය ඔරුව හබල් ගන්න බෑ. ඔන්න ඔහේ මේ එවන තියෙන ගහක් යටින් ඉඳගෙන මාළු අල්ල ගන්න ඕනි. මෙහෙම හිතපු ගමරාල හෙවන තියෙන ගහක් යටින් ඉඳගෙන මාළු අල්ලන්න පටන් ගත්තා. ටික වෙලාවක් ගත වුණා. බිලිපිත්තට නම් කිසිම මාළුවෙක් අහුනේ නෑ. බිලිපිත්ත අල්ලගෙන ඉඳලා ගමරාලට එපා වෙලා. ඒක ළඟ පහත තිබුණු ලී කෝටුවක ගැට ගහලා ගමරාල අර ගහ යට නිදාගත්තා. ටිකෙන් ටික හවස් වුණා. බිලිපිත්තට නම් කිසිම මාළුවෙක් අහුවෙලා නෑ. හැබැයි ගමරාල නම් හොඳටම නිදි. ටිකකින් ගමරාල ඇහැරුණා. ගමරාල බිලිපිත්ත ඇදලා බැලුවා. ඒත් මාළුවෙක් නම් අහුවෙලා නෑ. දැන් නම් ගමරාලට මේ මාළු අල්ලන වැඩේ එපා වෙලා. ගමරාල ගමරාලටම මෙහෙම කියා ගත්තා. අපෝ මේ දුම්කරවල වැඩක් නෑ. ඒට වඩා හොඳයිනේ මයියෝ කල කෑල්ලක් තම්බල කනවා. අනික මේ මාළු අල්ලන එක මහා පව්කාර වැඩක්නේ. අද මාළුන්ට නිමාරු දවසක් වෙන්ට ඇති. මං යනවා යන්ට. මෙහෙම හිතපු ගමරාල කොහොමහරි තමන්ගේ හිත රවට්ටගෙන ගෙදර යන්න පිටත් වුණා.